එකම සින්ක් එකේ තිබුණේ බ්ලඩ් වගේක්. කාගෙද මේ බ්ලඩ්? මන් වතුර ටිකක් අරන් ගිහින් රෝගේ මූණට ඉහින්න පහත් වෙනකොටයි දැක්කේ කෙල්ලගේ නහය ගාවිනුත් බ්ලේඩ් වෙලා තියෙනවා. මට මතක් වුණේ රෝ මන් එනකොටත් ලේන්සුවක් නහය ගාවින් තියන් හිටියා නේද කියලා. එහෙම මන් ඒ අතේ කොලි කරන් හිටපු ලේන්සුව දිහා බැලුවේ ලේන්සුව පුරාම ලේ තියනවා දකින්නකොට. ඒත් එක්කම මන් තව දැක්කේ අත්වල චෝටි රතු පැල්ලම්. දෙයනේ මේ ඇයි? රොහානට එහෙමම වතුර ටිකක් ඉහලා මන් සිහිය ගත්තේ චෝටි මැනිකත් රූම් එකට එනකොට. අනේ රුවකිට මොකද උනේ අයියේ? ෆේන්ට් උනා මැනික? රුවක්කේ අනේ අක්කි අමාරුද? රූට සිහිය ඇවිත් ආයෙම විනාඩි 2-3කින් ෆේන්ට් උනේ චෝටි මැනික අතේමයි. බලන් ඉන්නත් බැරි නිසා චෝටි මැනිකත් එක්ක රුව හොස්පිටල් එකට අරන් ආවේ ඩොක්ටර්ස්ලා රුව චෙක් කරන්න ගන්නකොට. රූගේ අම්මත් එක්ක අපේ තාත්තත් ආවේ වෙලාවෙමයි. අනේ අයියේ මගේ කෙල්ල. බය නොවී ඉන්න නංගි. ඩොක්ටර්ස්ලා තාම දුව චෙක් කරනවානේ. එතකන් ඉවසන් නිමුකෝ. කොහොම එතනින් වාඩි වෙන්න. මට නම් මේ ගෑණි දකින්න කොටත් තරහක් ආවේ. අර අහිංසකිත හොස්පිටල් එකේ දුක් විඳා කියලා මතක් වෙනකොට. අයියේ මගේ කෙල්ලට ප්‍රශ්නයක් නැහැ නේද? මොනාම හරි කරලා කෙල්ලව බේරගමු නංගි. මන් මොකුත්ම වෙන්න දෙන්නේ නැහැ. ටිකකින් රෝගේ රූම් එකෙන් ડોක්ටර් එලියට ආවා. ડોක්ටර් පේෂන්ට්ගේ තත්ත්වය කොහොමද? තාම හරියට කියන්න අමාරුයි. අපි ටෙස්ට් වගේක් කරා. ඒ ටික ආවහම බලමු. තාම සැකයක් විතරයි තියෙන්නේ මිස්ටර් මහානාම. පේෂන්ට් මොන හරි අසනීප වගේක් තිබ්බද පසුගිය කාලේ? එතකොටම චෝටි මැනික කතා කරලා කිව්වේ එයාට උණ වගේ එහෙමනම් ආව ඩොක්. ඒ වගේ බ්ලඩ් එහෙමනම් චෙක් කළා. ડોක්ටර් එතකොට එයාට වෙලා තියෙන්නේ මොකක්ද දන්නේ නැහැ නේද? මෙහෙමයි මිස්ටර් මහානාම. අපි මේක 100% ෂුවර් කරන්නේ නැහැ. එයාට එහෙමයි කියලා රිපෝට්ස් එනකම්. අපි හිතන්නේ එයාට බ්ලඩ් කැන්සර් එකක්. මොකක්ද ડોක්ටර්? ඔව්. ලොකු රිස්ක් එකක් දැනට නම් නැහැ. බය වෙන්න එපා. අපි ඉක්මනටම ට්‍රීට්මන්ට්ස් වලට යමු. මෙහි ඉන්න ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට අපි දුවව දාන්නම්. ඔව් ડોක්ටර් පුළුවන් හැම දෙයක්ම කරන්න. එක්ස්කියුස් මී. මන් පොලිස් ඔෆිසර් දේව්. ඔයාලගේ යටතේ දැන් ඉන්න රොහාන ඉදිරිසිංහව පොලිස් භාරය යටතට ගන්න වෙනවා. මොකද පුතා ඒ? සෝරි අංකල්. බට් මගේ රාජකාරිය මට කරන්න සිද්ධ වෙනවා. එයාව ඇරෙස්ට් කරන්න වෙනවා. වැරදි කිහිපයකටම. එතකොටම ආවිත්තාවේ අයියේ රුහානට මොකද උනේ? මාත් මේ දැනගත්ත ගමන්ම යාවේ. රුහානව ඇරෙස්ට් කරන්න හේතුව මොකද්ද පුතා? හේතුව තමයි අංකල් මගේ කෙලට බොරු චෝදනා කරන්නද ඒ පාරුඹලාවේ. එතකොටම නැන්ද කෑ ගහගෙන ආවේ. නංගි ටිකක් ඉන්න. මේ ගැන කතා කරගන්නකම්. සමහරට වැරදීමක් වුණත් දන්නේ නැහනේ. වැරදීමක් නම් උනේ නැහැ අංකල්. රුහාන තමයි ආකිව ඇක්සිඩන්ට් කරන්න කොන්ත්‍රාත් එකක් දීලා තියෙන්නේ. ඒ වගේම එයාට සැරින් සැරේ තර්ජනත් එල්ල කරලා තියෙනවා. ඒව සාක්ෂිත් එක්ක හොයාගෙන වැරදිකාරයෝ අල්ලන් ඉන්නේ අංකල්. ආවි මගේ ඇඟට වාරුනේ දෙයට ෂොක් වෙලා වගේ. එහෙම මම ආවිගේ අතින් අල්ලන් එතනට ආවේ කෙල්ලගේ හිත හදන්න ඕන නිසා. මොකක්ද පුතා කිව්වේ? ඔව් අංකල් සෝරි. බට් මට මගේ රාජකාරිය නම් කරන්න වෙනවා. නෑ එහෙම වෙන්න බෑ. මේ සේරම කරේ මන්. රුහාන නෙවෙයි. මාව ඇරෙස්ට් කරන්න. මගේ ළමයා මේවට සම්බන්ධ නැහැ. සෝරි ආන්ටි. කට උත්තර වලට අනුව රුහාන තමයි මේක කරලා තියෙන්නේ. අයියේ අනේ මගේ කෙල්ල බේරගන්න. කොහොමද නංගියෙක් මෙහෙම දෙයක් කරේ? ඒකත් අපේ ගේ ඇතුළේ ඉඳගෙනම. මේ සේරම උනේ අර හිඟන කෙල්ල හින්දා අයියේ. ඒකි අපේ ජීවිතවලට ආවේ නැත්නම් මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කට වහගන්නව නංගි. නැත්නම් මටත් අමතක වෙයි ඔයා මගේ නංගි කියලා. ඒත් අයියේ පුතාලගේ ඩියුටි එක කරන්න පුතා. දින කිහිපයක්ම ගෙවිලා ගියේ රුහාන බලන්නවත් හොස්පිටල් එකට නොයා ඉන්නකොට. රුහාන ආවිට අච්චර දේවල් කරලත් ආවේ රුහාන ගැන අහිතකින් බැලුවේ නැහැ. මුලදී ආවිට ඒ ගැන තිබෙන ලොකු දුකක්. රුහානට ඉක්මනටම හොඳ වෙන්න කියලා ආවි ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි මගේ ආවිගේ හදවත.
එයාට කවුරු කොහොම කරත් කවදාවත් ආවියවට පලිගත්තේ නැහැ. එතකොටම ඩොක්ටර් කෝල් කරලා කිව්වේ රුහානට අමාරුයි ටිකක් ඉක්මනටම එන්න පුළුවන්ද කියලා. ආවිත් මාත් එක්කම හිටපු නිසා මං ආවිත් එක්කම ආවේ රුහාන බලන්න. ඒ අනකොට රුහාන ලොකු කල්පනාවක. රුහානා මං කතා කරනකොට ඒකි හැරිලා බැලුවේ. රුහාන ඇදිලා සුදු මැලි වෙලා ගිහින් තිබුණා. ඒකිටත් තිබුණේ ගානට ෂේප් කරන ලස්සන එකක්. දැන් රුහාන දිහා බලනකොට දකින්න ඕනෙම කෙනෙක්ට ලොකු දුකක් දැනෙන තරම්. ඒත් රුහාන බලන් හිටිය ආවි දිහා. ආකේවි එහෙම කියලා රුහාන ආවිගේ අතින් අල්ලගත්තේ ආවි මගේ මූණ දිහා බලනකොට. මට සමා වෙන්න ආකේවි. මේ හැම දෙයකටම මට අභ්‍යවයව ඕනේ වුණා. පුංචි කාලේ ඉඳන්ම මට ඕනි දේ ගන්න මම හොගාක් උත්සාහ කරා. මට සමා වෙන්න ආවි. ආවි මොකොත් නොකියා රුහානගේ ඔළුව අත ගෑවා. උන දේවල් වුණා රුහාන. ඔයදන් ඒවා හිතන්න එපා. මන් දන්නේ නැහැ ආකේවි මං ජීවත් වෙයිද කියලා. මාව බේරගන්න පුළුවන්ද? මට තව ජීවත් වෙන්න ඕන. රුහාන අඬ ආවිගෙන් වැඳලා ඉල්ලන්නේ. ඔයා කරපුවට කොහොමද විඳවන්න ඕනි රුහාන? එහෙම කියලා මං ආවිවත් එක්කන්න එළියට ආවෙ එතනින් යන්න. ඒකේ කරපුවට තමයි ඔය එකිට පරිසම් දෙන්නේ. ඊට පස්සේ මං ඩොක්ටර් හම් වෙන්න ගියේ රුහානගේ තත්ත්වය කොහොමද කියලා දැනගන්න. එයාට ඕනි ලේ වර්ගය අපි කොහෙන්ද අයියෝ හොයාගන්නේ? බලමුකෝ මැනික. අපි කොහෙන් හරි හොයාගමු. දින 2-3ක්ම ගෙවිලා ගියේ රුහානට ඕනි බ්ලඩ් වර්ගය හොයාගන්න බැරි වෙනකොට. හොස්පිටල් එකේ තිබුණ බ්ලඩ් ප්‍රමාණවත් පරිදි තිබුණේ නැහැ. මා යාවී හොස්පිටල් එකට ආවේ රුහානව අද අනිවාර්යෙන්ම ට්‍රීට්මන්ට් වලට අරගන්න ඕනි නිසා. මොකද කරන්නේ? ටික වෙලාවක් ගෙවිලා ගියපු තැන ඩොක්ටර් කෙනෙක් ඇවිත් කිව්වේ රුහානව ට්‍රීට්මන්ට්ස් වලට ගත්ත කියලා. ඒත් බ්ලඩ් කොහෙන්ද? මට මතක් වුණේ මේක. දේවයත් ඒ වෙලාවේ ආවේ එයාටත් පණිවිඩේ යන්න ඇති. මොකද හැම ඩීටේල්ස් එකක්ම දේවයටත් ඉන්ෆෝම් කරන්න ඕනි. රුහානගේ ට්‍රීට්මන්ට් සක්සස් පුතා. එයාට දැන් අවදානමක් නැහැ. තැන්ක් යූ ඩොක්ටර්. එයාට බ්ලඩ් දුන්නේ කවුද? ඇයි පුතා දන්නේ නැද්ද? එයාට බ්ලඩ් දුන්නේ මිස් ආකේවි. මොකක්ද ඩොක්ටර්? ඔව් පුතා, එයා තමයි ඇවිත් බ්ලඩ් දුන්නේ. හරි ඩොක්ටර්. ටිකක් වෙලා යනකොට රුහානට සිහිය ආවේ රූම් එකට යනකොට. මාව බේරගත්තට තැන්ක් යූ ආකේවි. ඔයාට ගොඩක් පින්. අපි ඒ ගැන පස්සේ කතා කරමු රුහාන. ඔයා මුලින්ම සනීප වෙන්නකෝ. දැන් උන දේවල් වුණානේ. මට මේ දේවල් කියන්න දෙන්න ආකේවි. මිස්ටර් දේව්, ඔයාලා මට දෙන ඕනම දඬුවමක් දෙන්න. මොකද මම අනිවාර්යෙන්ම දඬුවම් විඳින්න ඕනි මේ කරපු දේවල් වලට. ඒ වගේම ආකේවි, ඔයයි අභයයි සතුටින් ඉන්න. මම ඔයාලා අතරට ආයේ ඉන්නේ නැහැ. මේ වුණ හැම දෙයකටම මට සමාව දෙන්න. මන් දන්නවා මන් සමාව ගන්නවත් සුදුසු නැහැ කියලා. ඒත් මට සමා වෙන්න. අභියයි ඔයාගෙම විතරයි ආකේවි. පරිස්සමෙන් ඉන්න. වසර 4කට පසුව කාලය කොච්චර ඉක්මනට ගෙවිලා ගිහින්ද? ඒ කාලෙදී අපේ ජීවිතවලට කිසිම බලපෑමක් ආවේ නැති තරම් අපි පුළුවන් තරම් සතුටින් හිටියා. ඉතින් හිතා ගන්නවත් පුළුවන් වුණාද? අද මගේ ජීවිතේක සතුටුම හිතෙන දවසක්. මොකද කිව්වොත් අද අභි අයියලා ගෙදරින් මාව බලන්න අපේ ගෙදර එනවා. මට රුහාන මතක් නොවුනව නෙවෙයි. එයා එයාගේ වැරදි පිළිගෙන පොලිසියේදී ඇත්තම පාපෝච්චාරණය කරා. ඒක නිසා එයාට අවුරුදු 2ක සිරදඬුවමක් නියම වුණෙත් එයා සම්පූර්ණයෙන් හොඳ වුණාට පස්සේ හිරෙන් නිදහස් වෙලා එයා ආයිම රට යනවා කිව්වා. කල්පනා කර කර හිටපු මන් ගැස්සුනේ අම්මා කතා කරපු හඬට. "දෝනි, ලෑස්තිලා ඉවරද?" "ඔව් අම්මේ." "එන්න." "අනේ මගේ කෙල්ලගේ ලස්සන
ඇස් වහක් නම් වදින්න පාර අත්තරනේ. අනේ අම්මේ. ඇත්තටම කැඩපතින් පේන මගේ රූපෙ දිහා මන් ආයිම බැලුවා. ඇත්තටම අමුතුම ලස්සනක් මට සාරියකින් තිබ්බා. හරි ලැජ්ජ වුණා ඇති. දැන් පුතාලත් මගේ එන ගමන්ලු. දෝනි ලෑස්තුනාද බලන්න ආවි මං. ටිකක් වෙලාම මන් එක්ක ඉඳලා පහළට ගියේ වාහන සද්දයක් ඇහුණ නිසා. සමහර විට අභියයලා වෙන්න ඇති. මන් අභියයගේ ඉස්සරහට හැප්පු අරන් යනකොට මට අමෝතුම නුහුරක් දැනුනේ. අද පළවෙනි වතාවට යන්න බලන්න යනවා වගේ හැඟීමක් එක්ක. මාව දැකලා අභියයගේ ඇස් ගැස්සෙනවා මන් හොඳටම දැක්කා. ඒක නිසා මන් බිම බලාගෙන යාට හැප්පු ඇල්ලුවේ. එයා තවත් මගේ මූණ දිහාම බලන් ඉන්නකොට. ඔක ගනින් අභියා මේක උඹ පස්සේ බලාගනි. මන් පියවි සිහියට ආවේ නිතිෂ් මගේ බඩට ඇනපු පාරෙන්. අද මගේ ආවි සුරංගනාවියකටත් වඩා ලස්සනයි. දැකපු පළවෙනි දවසට වඩා අද මන් කෙල්ලව හුඟක් ලස්සනට දැක්කා. මේක නම් පිස්සුවක්. ෂික් ටිකකට මුන් ටික මට කෙල්ලව දෙන්නේ නැති හැටි. දැන් නම් මේකේ වස්සන් දුවන්න හිතනවා. ඇයි යකෝ. මේ හොම් බලන් ඉන්න පා බල්ලෝ. උඹේ කට දෙපැත්තෙම කියලා බේරනවා. පිහදා ගනින් අපිට ලැජ්ජ නොකර. අනේ ඵලයන් යකෝ යන්න. මම බලන් ඉන්නේ මගේ කෙල්ල දිහා. මුන් ටික එක ඩිංගක් කෙල්ල මට දෙන්නේ නැහැනේ බන් බලන්නකෝ. හරි. ඔහම ඉඳපන්කෝ මං උදව්වක් කරන්. මේ අංකල් දැන් මේ දෙන්නව කතා කරන්න යවුවනම් හරි නේද? කතා කරන්න දේවලුත් ඇතිනේ. අනේ මේ නිතිෂායේ මේ දෙන්නට ආයේ මොනා කතා කරන්න දාලා? ඒකනේ පුතා. චූටි මෙනික කියන කතාවත් ඇත්ත. නැහැ ඉතින් සාමාන්‍යයෙන් ජෝඩුවකට කතා කරන්න එළියට යවනවනේ අංකල්. ඒකයි මං කිව්වේ. ඒක හැබෑව. අපිත් යන්න කියන්නේ හිටියේ නේද නෝනේ? එහෙනම් ඔයාලා එළියට ගිහින් කතා කරගන්නකෝ. අපි මේ ගැන කතා කරගන්නකම්. එහෙම හොඳයි නේද මහානාම? දැන් ඉතින් ඵලයන් අබියා ගිහින් මට මේවට සලකපන් ඈ. ඔබ ගැන මම බලා ගන්නම්කෝ. යමන්කෝ. නිතියටත් එහෙම කියලා මාත් එතනින් නැගිට්ටේ ආවිට ඇස් වලින් එන්න කියන ගමන්. ගාඩන් එකට ගිහිල්ලා මන් බලන් හිටියේ අඩියෙන් අඩිය තියලා මන් දිහාට නාවි දිහා. ළඟට ආපු ගමන් මන් කෙල්ලව ඇදලා ගත්තේ ඇවිත් මගේ පපුවේ වදිනකොට. එහාට වෙන්න කවුරු හරි එයි අයියේ. කවුරුත් එන්නේ නැහැ පිස්සි දඟලන්න එපා. අහනික මේ බඩ පේන්නේ නැන්දේ. රිදෙනවා මහ නපුරා. මන් කෙල්ලගේ බඩ චුට්ටක් කැනිත්තු ඒකේ අවිස්සෙනවා කියලා දැනමයි. මූණත් රතු කරන් කියවනකොටත් මරු. කොහොමද මෙච්චර ලස්සනුනේ මැනිකා? දවසින් දවස මාව උඹට මරන්න දෝනි ආවේ කියපන්. එහෙම කියලා මන් ඒකගේ ඉනත් ටිකක් මිරිකන ගමන් ආවිගේ කන් පෙත්තක් කැපුවේ රිදෙන නොරිදෙන ගානට. ඒකෙත් ඇවිත් මගේ අස්සෙම තව තොරල් වෙනකොට. මන් ආදරේ මගේ ආශ්. මහත් ආදරේ පැටියෝ. ඉස්සරහටත් දුක සතුට මේ හැම දෙයක්ම තියෙන්න පුළුවන්. මේ විදිහටම හැම දෙයක්ම තරාගෙන මාත් එක්ක හිටියා වගේම හැමදාම ඉන්න රත්තරන්. ඒ හැම තැනකම මන් ඔයා එක්ක ඉන්නවා. එහෙමම මන් ආවිගේ නළලින් සියුම් සිපුමක් තිබ්බේ කෙල්ල මාව තවත් අදට තුරුල් කරගන්නකොට. කතාවල එන පුංචි කෙල්ල සදී. මම දක්ෂිලා.